අපි 2026 ඩේ ඉක්වේෂන් 1 ඩිස්කස් කරන්න යන්නේ. මේ ගානේ දීලා තියෙනවා අපිට O ලක්ෂයක් අනුබද්ධයෙන් A හා B ලක්ෂ දෙක පිහිටුම් දශක පිළිවෙලෙන් සිම්පල් A හා සිම්පල් B වේ OE EA 3ට 4 අනුපාතයක් දරනවලු. ඊගාවට OD DB 5ට 2 අනුපාතයක් දරනවලු. අපිට කියනවා ඉස්සල්ලාම AD BE රේඛාවල ඡේදන ලක්ෂ්‍ය G නම් OG සමානයි B ධන ලැම්ඩා වතාවක් 7න් 3යි A ධන 7න් 3යි A ඍණ B බව පෙන්වන්න මෙහි ලැම්ඩා යනු නියතයකි. OG සඳහා තවත් මෙවැනි ප්‍රකාශනයක් ලබාගෙන G ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ A හා B ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා. හරි අපි බලමු. මේක ඉස්සෙල්ලාම අපිට කියනවා A වලයි B වලයි පිහිටුම් දෛශික දෙක දීලා තියෙනවා. OA OB දීලා තියෙනවා සිම්පල් A සිම්පල් B කියලා. OA සමානයි සිම්පල් A OB සමානයි සිම්පල් B කියලා දීලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ වගේ තියෙනවා නම් O මෙතන A මෙතන B තියෙනවා නම් අපිට කියනවා OE EA අනුපාතය 3ට 4 කියලා කියනවා. ඒ වගේම OD DB අනුපාතය 5ට 2 කියලා කියනවා. මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා AD කියන රේඛාවයි BE කියන රේඛාවයි ඡේදනය වෙන තැන G කියලා කියනවා. මෙන්න මේ G ට උත්තරයක් ගන්න කියනවා මුලින්ම OG සමානයි කියලා. හරි. මෙන්න මේ OG වෙනුවට මට ලියන්න පුළුවන් OG කියන එක ගන්න පුළුවන්. මෙන්න මේ OG කියන දෛශිකය OG සමානයි OB ධන BG කියලා. OB ධන BG කියලා. OB කියන්නේ B. ඒක අපි දන්නවා. BG කියන්නේ BE ගෙන් කොටසක්නේ. එහෙනම් මම ඒක ලියනවා OB ධන BG ලියනවා ලැම්ඩා වතාවක් BE කියලා. හරිද? ඊට පස්සේ OB ධන ලැම්ඩා වතාව මෙන්න මේ BE කියන එක අපිට ලියන්න පුළුවන් BO ධන OE කියලා. BO ධන OE. දැන් මේ ටික ආදේශ කරගෙන ගියොත් OB කියන්නේ B ධන ලැම්ඩා වතාවක් BO කියලා කියන්නේ ඍණ B ධන OE කියලා කියන්නේ OA ගෙන් 7න් 3ක්. එහෙනම් 7න් 3යි OA කියන්නේ A. එහෙනම් මට මෙතනින් එන උත්තරේ B ධන ලැම්ඩා වතාවක් 7න් 3යි A ඍණ B කියලා ඔන්න කියන උත්තරේ. මේ විදිහටම තව උත්තරයක් අපිට ගන්න කියලා කියනවා. එහෙනම් අනිත් උත්තරේ මට අනිත් පැත්තෙන් ගන්න පුළුවන්. දැන් මම OB පැත්තෙන් ගත්තේ. එහෙනම් මම අනිත් පැත්තෙන් ගන්නවා OG සමානයි OA ධන AG කියලා. හරිද? OA කියන්නේ දන්න පදයක් ධන AG කියන එක මට ලියන්න පුළුවන් AD ගෙන් කොටසක් කියලා. එහෙනම් මම ඒක ලියනවා μ වතාවක් AD කියලා. හරිද? දැන් මෙතනින් OA ධන μ වතාවක් AD කියන එක මම ලියන්න පුළුවන් AO ධන OD කියලා. AO ධන AO ධන OD කියලා මේක ලියන්න පුළුවන්. හරිද? දැන් OA ධන μ වතාවක් දැන් OA වෙනුවට එහෙනම් මම කෙලින්ම ලියන්න OA කියන්නේ A μ වතාවක් AO කියන්නේ ඍණ A ධන OD කියලා කියන්නේ OB ගෙන් 7න් 5ක්. එහෙනම් 7න් 5යි B කියලා මේක ලියන්න පුළුවන්. එහෙනම් මේක තව සුළු කරොත් A ධන μ වතාවක් 7න් 5යි B ඍණ A කියලා මේක ලියන්න පුළුවන්. හරිද? දැන් මේ ගත්ත OG ට ගත්ත උත්තර දෙක මොකද්ද වෙන්නේ? එකිනෙකට සමාන වෙනවා. මේක 1 මේක 2. එහෙනම් මම මේ 1 කියන එකයි 2 කියන එකයි සමාන කරනවා. 1 කියන එකයි 2 කියන එකයි සමාන කරපුවම මට එනවා එක ප්‍රකාශනයේ දෙක ප්‍රකාශනයේ සමාන කරපුවාම B ධන ලැම්ඩා වතාවක් 7න් 3යි A ඍණ B සමානයි අනිත් පැත්තෙන් එනවා මට A ධන μ වතාවක් 7න් 5යි B ඍණ A කියලා. දැන් එහෙනම් මෙතන තියෙන A පදයි B පදයි සමාන වෙන්න ඕනේ මේ දෛශික දෙක සමානයි නේද? එහෙනම් A පද මම සමාන කරොත් එහෙම A වල සංගුණක ගත්තොත් එහෙම මෙතනින් A වලට සංගුණක එන්නේ 7න් 3යි ලැම්ඩා කියන එක. මේක සමානයි මේ පැත්තෙන් එන්නේ A වලට සංගුණක 1 ධන මෙතනින් μ ඍණ එකකින් ගෙනලා ඍණ μ කියලා මෙතනින් එකක් එනවා. එහෙනම් මට මෙතනින් μ ට උත්තරයක් ගන්න පුළුවන් 1 ඍණ 7න් 3යි ලැම්ඩා කියලා. හරිද? මේ A පද සමාන කරලා. ඔය විදිහට මට B පද සමාන කරන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා 1 ඍණ ලැම්ඩා සමානයි මෙතනින් B පද ගත්තොත් 7න් 5යි μ කියලා එනවා. මේ ගත්ත μ මෙතනට මම ආදේශ කරන්නම්. එතකොට 1 ඍණ ලැම්ඩා සමානයි
7න් 5 වතාවක් 1 ඍණ 3 බෙදීම 7යි ලැම්ඩා කියලා එනවා. හරිද? මෙතන මම මේ 7 නැති කරන්න හැම එකම 7න් ගුණ කරන්නම්. එතකොට එනවා 7 ඍණ 7යි ලැම්ඩා සමානයි. මෙතනින් එනවා මට 5 ඍණ 15 බෙදීම 7යි ලැම්ඩා කියලා. මේ 7ත් නැති කරන්න ආයෙත් 7න් ගුණ කරන්නම්. එතකොට එනවා 49 ඍණ 49යි ලැම්ඩා සමානයි 35 ඍණ 15යි ලැම්ඩා කියලා. මේ ඍණ 49 මෙහාට ගෙනවා. මේ 35 මෙහාට ගෙනවා මම. එතකොට මට එනවා 49 ඍණ 35 සමානයි ඍණ 49 මෙහාට ගෙදි ධන 49යි ලැම්ඩා ඍණ 15යි ලැම්ඩා කියලා එනවා. එහෙනම් මට මෙතනින් ලැම්ඩාට උත්තරයක් ගන්න පුළුවන්. 49න් 35ක් ගියපුවාම 14යි සමානයි මෙතන 49න් 15ක් ගියපුවාම අපිට මෙතනින් එනවා 4යි 34යි ලැම්ඩා කියලා. එහෙනම් මට මෙතනින් ලැම්ඩාට උත්තරයක් ගන්න පුළුවන්. ලැම්ඩා සමානයි 14 බෙදීම 34යි. එහෙම නැත්නම් 7 බෙදීම 17යි කියලා. හරිද? ඔන්න ලැම්ඩාට උත්තරයක් ආවා. මෙන්න මේ ලැම්ඩාට ආපු උත්තරේ ගෙනල්ලා මෙතන මේ ගත්ත පළවෙනි ප්‍රකාශනයට ආදේශ කරපුවාම OG ට අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන් A B ඇසුරින්. එහෙනම් මට මෙතනින් එනවා OG සමානයි B ධන ලැම්ඩා වෙනුවට දානවා 7 බෙදීම 17 ඍණ B ධන 3 බෙදීම 7යි A කියලා එනවා. මේක අපිට තව සුළු කරලා B පද වෙනමම A පද වෙනමම ලියන්න පුළුවන්. එතකොට එනවා B ධන B ඍණ 7යි B බෙදීම 17 ධන මෙතනින් 7ට 7 කැපිලා මේ දෙක සුළු වෙනවා ගුණ වෙනකොට 3 බෙදීම 17යි A කියලා එනවා. මෙතනින් 17ක් පොදු කරපුවම ඕනනම් 10යි B බෙදීම 17 ධන 3යි A බෙදීම 17යි කියලා ලියන්න පුළුවන්. එක බෙදීම 17ක් ඕනනම් එළියට අරගෙන 3යි A ධන 10යි B කියලා මේකේ උත්තරය අපිට ගන්න පුළුවන්. ওই විදිහට තමයි අපේ day equation 1 එක තියෙන්නේ. මේක හරිය ලේසි ගාණක්, දෛශික ගාණක්. day equation 2 එකෙන් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.